පේනම් තාඩේ ඉස්සරහට ගිහලා බලමු ඉස්සරහින් ගල් පර්වතේ ඒ ගැන අනිවාර්යෙන් අපි ඉන්නේ नहीं आमी के अंदर हो जाए සුබ දවසක් ඔයාලා හැමෝටම ඇත්තටම අපි කාලෙකින් තමයි වීඩියෝ එකක් කරන්න අපිට කාලයක් හම්බුනේ. ඉතින් අදත් අපි ඇවිල්ලා ඉන්නේ කන්දක් නගින්න. නැගලා අද අපි කන්දේ රෑ පොඩි රෑයක් ගත කරනවා. ඇත්තටම කිව්වොත් අද අපි ඇවිල්ලා ඉන්නේ දොළු කන්දට. දැන් අපි ඉන්නේ මේ බඩගම වනාන්තරයේ ගාව තමයි අපි දැන් මේ පොඩ්ඩක් අපි නැවතුණා පොඩි විවේකයක් ගත්තා. හරි. අපේ නම් තා පොඩ්ඩක් ඉස්සරහට ගිහලා හම්බෙමු. හරි. ඔයාලට පේනත් ඇති අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඉබ්බගම හන්දියට. ඉබ්බගම හන්දියෙන් ඔයාලා යන්න ඕනේ වම් පැත්ත පාරේ තමයි යන්න ඕනේ. හරි එහෙනම් අපි ගිහලා බලමු ඉස්සරහට. හරි ඉතින් අපි ඉබ්බගල හන්දියෙන් වම් පැත්තට දාලා මඩගල්ල පාරේ තමයි ආවේ. මඩගල්ල පාර එනකොට ටිකක් දුර එනකොට දුරක් යනවා එනකොට ආරට පේන ඇති මේ තියෙන්නේ පිටිපස්සෙන් කන්ද අනේ කන්ද අපි අද නගින්න යන්නේ ඒක තමයි බොළු කන්ද කියලා කියන්නේ. හරි අපි එනම් තාඩ ඉස්සරහට ගිහලා බලමු ඉස්සරහින් තව පොඩි පාරක් තියෙන ඒ පාරේ හැරිලා යනකොට තමයි පන්සල තියෙනවා. ඒ පන්සලෙන් තමයි අපිට පටන් ගන්න තියෙන්නේ හයික් එක. හරි අපි එන පන්සලට යමු. හරි ඉතින් ඔන්න අපි එතනින් ආවට පස්සේ අපි ආව රංකිරි මඩ රජමහා විහාරයට. ඔයාලට පේන ඇති මෙතනින් තමයි එන්න තියෙන්නේ ඔයාලට. රංකිරි මඩ රජමහා විහාරයට ආවට පස්සේ තව එතනම පොඩි පාරක් වගේ තියෙනවා. එතනින් තමයි අපිට නගින්න කියලා කිව්වේ. මේක ඉන්නවා හාමුදුරුවෝ එහෙම හරි හොඳයි ඇත්තරම. ඒ වගේම තව මේක ඉන්නවා මේ කියන්නේ කීප දෙනෙක් ඉන්නවා අයියලා එහෙම. එයාලත් පට්ට හොඳයි. එයාලා පට්ට සහයෝගයක් දුන්නා අපිට. හරි අපි දැන් ඉතින් හයික් එක පටන් ගන්න යන්නේ. හරි අපි අතරමැදි පොඩ්ඩක් මම වීඩියෝ එකක් කරන්නම්. හරි අපි එන උඩට නගිමු. හරි අපි දැන් රංකිරි මඩ රජමහා විහාරයට ආවට පස්සේ එතන අපි හයි රූට් එක පටන් ගත්තා. දැන් අපි මේ ඉස්සරහට යන ගමන් ඉන්නවා. ඔයාලට පේනත් ඇති මේ තියෙන පාරේ තමයි පොඩ්ඩක් යන්න ඕනේ ඉස්සරහට. බලමු අපි එන ටික ඉස්සරහට ගිහලා බලමු. හරි ඔයාලට අර පේන්නේ අපි දැන් හයික් චුට්ටි දොරක් ආවා. ඒ ආපු දුරේ තියෙන මාර්ගය තමයි මේ තියෙන්නේ. ඒ ආවට පස්සේ මෙතන ඔයාලට පේන ඇති පොඩි වංගුවක් තියෙනවා. ඒ වංගුවත් එක්කම ඉස්සරහට පාර තියෙනවා. ඒ ගියත් එක්කම තියෙන පාරේ තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. හරි අපි එන ඉස්සරහට ගිහලා බලමු. යා ඔහොම අපි ඔතන ඉස්සරහට යනකොට මෙතන මේ පල්ලමේ තමයි අපි යන්න ඕනේ. අපි එන ඉස්සරහට යමු. අපි ඉතින් ටික දුරක් ආවට පස්සේ ඔයාලට පේන ඇති අපි පොඩ්ඩක් මේ මෙතන හිටියා. ඉන්නකොට ඔයාලට පේන ඇති ලස්සන view එකක් තියෙනවා. ඇත්තටම මාරම ලස්සන view එකක් තියෙන හිතට මාරම සෑල්ලුවක් දැනෙනවා. හරි අපි ඉතින් අපිට තව ආපහු මේ පාරේ තමයි යන්න තියෙන්නේ. හරි අර ඈතට පේන්නේ දොළු කන්ද. හරි අපි එන ඉස්සරහටම යමු. අපි ටිකක් ඉස්සරහට ආවට පස්සේ ඔයාලට පේන එතන පොඩි වාඩියක් තියෙනවා. ඒ වාඩියෙන් උඩහට එන්න ඕනේ. ඇවිල්ලා අපිට එනකොට මෙතන පොඩි පාරක් තියෙනවා.
මෙන්න මේ පාරේ අපි උඩටම යන්න ඕනේ. මෙතනින් තමයි අපි දොළුකන්දට ඇතුල් වෙන්නේ කැලේට. ඉතින් අපි දැන් ටිකක් දුර ආවා. ආවට පස්සේ ඉතින් අපි කවුරුත් දන්න සංස්කෘතියක් තියෙනවානේ. ඉතින් කොහොමත් කැලේකට ඇතුල් වෙද්දී ඉතින් අපි කැලේකට ඇතුල් වෙද්දී අපිත් හිතුවා ඒ සංස්කෘතිය අපි අනුගමනය කරන්න ඕනේ කියලා. ඒක තමයි මෙයා කරන්නේ. හරි. ඒ වගේම මේ වාට පාලලැමක් වගේ පේන්නේ. මේ තමයි අපි ආපු තැන. මෙතනින් උඩට තමයි අපි එන්න ඕනේ. ඒ ආවට පස්සේ ඔයාලට පේනවා ඈතින් මොකද්ද දොළුකන්ද. හරිද? ඊට පස්සේ මෙතනට ආවට පස්සේ ඇත්තටම මෙතන පාරවල් කීපයක් තියෙනවා. මේ පැත්තේ එකක් තියෙනවා. මේ පැත්තෙත් එකක් තියෙනවා. මේ පැත්තෙත් එකක් තියෙනවා. ඊට පස්සේ මෙතන තව පොඩි එකක් තියෙනවා. මෙන්න මේ පාර තමයි අපි ඉස්සරහට යන්න ඕනේ. මෙන්න මෙතන. මේ තියෙන අඩිපාර. මෙන්න මේක තමයි යන්න ඕනේ. මෙතන ගහේ සලකුණුකුත් තියලා දෙනවා. මේ පාර තමයි අපි යන්න ඕනේ. අපි ඉතින් ඉස්සරහට යමු. ඒ වගේම අපි පොඩි වැස්සකටත් අහු වෙලා තියෙන්නේ දැන්. ඒ වුණාට අපි අපේ ගමන නවත්තන්නේ. හරි. අපි එන ඉස්සරහටම යමු. යා. ඔව්. අපි අර පොල් ගහ තිබ්බ සලකුණෙන් පස්සේ එතනින් ටිකක් දුර ආවා. ඒ දුර ආවට පස්සේ මෙතනින් දැන් උඩට නගින්න ඕනේ. හරි. අපි එන ඊටු ටිකත් අපි උඩට නගිමු මම. හරි. උඩින් ගිහින් ඉතින් අපි කොහොම හරි තව චුට්ටක් වගේ උඩට ආවා. අපි දැන් ඉන්නේ හරියටම කැලේ මැද. අපි දැන් වැස්සකටත් අහු වෙලා තියෙන්නේ. ඒ වුණාට අපි ඉස්සරහටම යනවා. ඉතින් අපි ආවා. ගොඩක් දුර ආවා. ඇත්තටම දැන් අපි ඉන්නේ කන්ද පාමුලම තමයි ඉන්නේ. මේ වලට පිටිපස්සෙන් පේන ඇති ගල් පර්වතේ. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි ඉන්නේ කන්ද පාමුල. ඒ වගේම ආඩ පේනත් ඇති මෙතන ඊතල සලකුණක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. මේ තියෙන වල පේනත් ඇති මේ තියෙන ඊතල සලකුණ. ඒ කියන්නේ අපි ආපු පාර හරි. හරි. ඉතින් මෙතනින් තමයි ඊළඟ ඉතුරු ටික ගන්න තියෙන්නේ. අපි මෙන්න මේ පැත්තෙන් තමයි ආවේ. ඒ එනකොට මේ මෙතනින් පාර දෙකට බෙදෙනවා. හරිද? මෙතනින් පාර දෙකට බෙදනවා. අපි යන්න ඕනේ මේ පැත්තට. හරි. අත්‍තරම කිව්වොත් දැන් නම් කන්දට තව ටිකයි තියෙන්නේ. ළඟයි අත්‍තරම. එළිය කියනවද කවුද? දැන්
ඔය තියෙන ගහේ තල අර පැත්තෙන් නැග. ඕ ඉතින් ඇත්තරම උඹට කොච්චර ලස්සනද? කියන්න සතුටුයි අපි උඩටම ආව ඔයාලට පේන ඇති මාර විව් එක ඉතින් ඇත්තරම කිව්වොත් දීර්ඝ ගමනකින් පස්සේ අපි ආවා දොළුකන්ද උඩ මුදුනටම ඔයාලට පේන ඇති පිටිපස්සෙන් තියෙන view එක ඇත්තටම මාරම ලස්සනයි. ඒ වගේම දැන් අපි අද දැන් ටෙන්ට් එක ගහනවා. ඒ වගේම කියන්න ඕනේ තව මල්ලාගෙකුත් ඇවිල්ලා ඉන්නවා. එයාලත් එක්ක අපිත් පොඩ්ඩක් එකතු වුණා දැන්. ඉතින් අපිත් ඒගොල්ලොත් එක්ක කඳවුරු බැඳලා අද දවස ගත කරන්න කියලා තමයි බැලුවේ. හරි දැන් ලොකු වැස්සක් එනවා. දැන් ඇත්තටම කිව්වොත් දැන් වහිනවා. ඊට කලින් අපි දැන් ටෙන්ට් එක ගහ ගන්න ඕනේ. හරි ඒකින්ද අපි දැන් පුළුවන් ඉම්මන්ටම ටෙන්ට් එක ගහගමු. අම්මා පට කැලිය වල මල්ලිය. ඔව් ඈ මට 25ක් දෙන්නේ. ඔබ 25 නැහැ තෝ වැටේ උතනින්. ඉස්සලා. උඩට ප්‍රෝට්තල ඉන්න පුළුවන් එකේ. අපේ උතල කියයි සීල් කියලා පෙට්ටිය කියලා එච්චරයි. ඔබ ගන්නවා මම දවස් 4ක් වෙන යනවා හොයන්න. නෑ ඒතකොට හොඳයි ආමිකෙන් දාලා හොයයි. ඔව්. මේ පැත්තට ගියොත් හරියයි. බංගේ වගිරි ගන්නේ. ඈ? නැත්තම් ඉරි ගන්නේ නැහැ. ගිනි ගන්න. ඔබ ඉතියා අල්ලන්න එපා ගෝටේ ආව ගිහිල්ලා. ඒ ජාරි දිනුව කියපම් මට. බැරි තැන දුක් කඳ දෙනෙත් පියන් කවුළු කඩා තෝරේ ගලා ගිය උණු කඳුලැලි. ඉතින් හරි අපේ දැන් සින්දු කියලා ඉවරනට පස්සේ සින්දු කියන්නේ ඉතින් ගිනිමැලේවත් උනේත් නැහැ. මොකද දර හොඳටම තෙමිලා වැස්සත් එක්ක අපේ ඊට පස්සේ මේට ෂේප් එක කට්ටියම ගාලා උඩ ඉඳලා අපි ගියා රැට කණ්ඩ. අපේ රැට කණ්ඩ නූඩුස් තමයි හැදුවේ. මල්ලා කොත්තු වගේක් ගෙනලා තිබ්බා. අපි ඒ දෙක එකතු කරලා නූඩුස් කොත්තු තමයි හදාගත්තේ. හරි ඉතින් සුබෝදෑසනක් ඔයාලා හැමෝටම අපි හවස 4 විතර වෙද්දී දොළුගන්දට ආවා. ඒ ආවට පස්සේ අපිට
මං ඊයේ කිව්වා වගේ අපිට මයිල් එකක් සෙට් වුණා. ඒගොල්ලොත් ඇවිල්ලා හිටියා හවස. ඉතින් අපේ ඊයේ රෑ පොඩි ගිනි මැලයක් ගහලා ඉඳලා සින්දුත් කියලා රැයට හැම ගාලා එහෙම අපි නිදාගත්තා. දැන් අපි අද උදේ 9ට 10ට වගේ පල්ලෙහාට බහිනවා. අපි තව ටිකකින් දැන් නාන්න තැන මේ පැත්තේ පොඩි නාන තැනකුත් තියෙනවා කිව්වා. ඒ වගේම මේ සන්රයිස් එක ලස්සනටම ආවා. මම පොඩි වීඩියෝ කෑල්ලකුත් ගත්තා ඒකේ. ඉතින් හරි අපි නම් දැන් අපි උදේට කන්න යන්නේ. අපි බලමු මේකේ කොහොමද පැත්ත සීන් එක වෙන්නේ කොහොමද කියලා. ඇත්තටම මේක මාරම් ප්ලේස් එකක් වලට පේනත් ඇති පිටිපස්ස. මාරම් view එකක් තියෙන්නේ. හරි. අපි බලමු මොකද වෙන්නේ කියලා. ඒ වගේම කියන්න ඕනේ අපි ඩ්‍රෝන් ෂොට් එකකුත් බලමු කොහොමද මේ පැත්ත තියෙන්නේ කියලා. මම ඒකත් තව ටිකකින් ගන්නවා. දෙඩ කාලේ වෙලා යන්න ලෑස්ති වුණාට පස්සේ ඒක ගන්නවා. හරි. හරි අපි දැන් අර මල්ල එක මල්ල මේ වාදන ටික හොදන්න ආවා. ඒකම අපි දෙන්නත් ආවා. ඉතින් එනකොට ඇලපාර දිගේම අපි පල්ලෙහාට ආවා පොඩ්ඩක්. එනකොට ඇත්තටම පට්ටම ලස්සන view එකක් තියෙනවා. ඒක මේ ඔයාලට පේනත් ඇති. ඇත්තටම අර උඩ ඉඳන් ඇත්තටම දියැලක් එනවා. මාරම ලස්සනයි. මාරම ලුක් එකක් තියෙන මෙතන නම් ඉතින් වැටුනොත් ඉතින් සෝරි තමයි. බලන්න ඇත්තටම මාරම ලස්සන view එකක් තියෙනවා. කොහොමද ඇත්තටම ඈතට පේන්නේ ඉතින්. Yeah. Oh. මේ තියෙන්නේ ඔයාලට පේන්නේ නැති මෙතනින් තමයි උල්පත පටන් ගන්නෙ. ඒ වගේම අපි දැන් කැලේ ඇතුළටම ආවා. උඩට ඊට පස්සේ මේ තියෙන්නේ නිදන්වරු කරලා දෙන දෙයක් තමයි. ඔයාලට පේන්නේ නැති. ඉතින් නිදන් හම්බුණාද දන්නේ නැහැ.
අපි තවත් කැල ඇතුළටම ගියා. මේ යන ගමන් ඉන්නේ තවත් තැන ඇතුළට. අපි බලමු ගිහිල්ලා. අපි අර දියඇල්ල ගාවින් අර අපි මේ වාදන හේතු දියඇල්ල ගාවින් එහා පැත්තට ගියා. දැන් මේ දියඇල්ල පටන් ගන්න තැන තමයි අපි මේ යන්නේ. මේක නිකන් රාජධානියක පිහිටීමකුත් තියෙනවා. මොකද පඩි බැලවල එන්නේ අමුතුම ආකාරයකට. Kamu katakan? Ini paling pintar kan? Ya betul kira ini. හරි අපි දැන් කට්ටියම පල්ලෙහාට නාන්න යනවා. දැන් මේ යන ගමන් තමයි ඉන්නේ අපි කට්ටියම. හරි ඉතින් දැන් අපි ඔක්කොම කාලය කරලා නෑව. දැන් ආලා ඩ්‍රෝන් ෂොට් එකක් ගත්ත පොඩි. අරගෙන දැන් අපි කට්ටිය යන ගමන් තමයි ඉන්නේ. ඔයාලට පේනත් ඇති. හරි අපි එන කම්පන්සයේදී පල්ලෙහාට ගියාම වීඩියෝ එක කරන්න. හරි අපි එනම් පල්ලෙහාට යමු. බුද්ධදාස රජුගේ ඖෂධීය උයන බවට බොහෝ සාක්ෂි සොයාගෙන තියෙනවා. ඒ වගේම ඉතිහාසයේ සඳහන් වන්නේ ඔහු හෙළ වෙදකමෙන් ලෝකයේ මවිත කළ විස්මිත රජෙකු බව. බුද්ධදාස රජතුමා මිනිස්සුන්ට මෙන්ම සතුන්ටද ප්‍රතිකාර බව සඳහන් වෙනවා. ඒ වගේම දොළුකන්ද ඉතිහාසයෙන් තවත් කතා කියන්න පුළුවන්. රාමායන කතාවට අනුව රාමාගේ වෛද්‍යවරු හනුමාන්ගේ හිමාල වනාන්තරයට ගොස් රාමාගේ තුවාලය සුව කිරීම සඳහා ඖෂධීය ශාකයක් ගෙන එන ලෙස ඉල්ලා සිටිති. හිමාලයට ගිය පසු හනුමාන්ට ඔසුව හඳුනා ගැනීම නොහැකි වන අතර කතාවට අනුව ඔහු ඔසුව ඇති බවට විශ්වාස කරන කොටස සම්පූර්ණ කන්දක් ඉහළට පැමිණියේය. කන්ද ආසින් පහළට ගෙන විත් මාර්ගයේ කොටස් කීපයක් ශ්‍රී ලංකාවේ ලංකාපුරයට වැටුණු බව කියන ලැබේ. එනම් රිටිගල දොළුකන්ද සහ රෝමස්සල යන ඖෂධ පැළෑට අඩං කොටස් බඳ කියනු ලැබේ. ඔන්න ඉතින් අපි අපේ ගමන අවසන් කරා. දැන් අපි ඉන්නේ අර අපි කලින් ඊයේ ගත්ත තැනමයි වීඩියෝ එක ගත්තේ පොඩි. එතනමයි ඉන්නේ අපි. ඔයාලට පේනත් ඇති. දැන් ඉතින් අපි ඉවර කරලා දැන් බහැලා ඉන්නේ. දැන් දවල් 2යි වෙලාව. දැන් අපි ඕමම අපේ ගමන මෙතන ඉවර කරනවා. හරි එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බ වෙමු ඉස්සරහට. හරි.